ඔබතුමාලා අගේ නොකරට ජනතාවට දිය හැකි සහන හැමතිස්සෙම ලබා දෙමින් ඉන්නවා. මම දැක්කයි විපක්ෂ නායකතුමාත් එළියට ගිහිල්ලා වොයිස් කට් එකක් දෙනවා ජනතාවට සහන් නොදීපු අයවැයක් අරව මේවා කියාගෙන. මං හිතුවේ නිදාගෙන හිටියේ අර්ජුන මන්ත්‍රීතුමා විතරයි කියලා. බලන්න විපක්ෂ නායකතුමා නිදාගෙන ඉඳලා තියෙන්නේ. එක්කෝ හොරාට නිදාගෙන නැත්තම් මේ පහුගිය වසර තුල අපි දෙන්න පුළුවන් සහන කොතරම් ප්‍රමාණයක් ලබා දීලා තියෙනවද? මං කෙටියෙන් කියන මට දින වෙලාව අනුව රාජ්‍ය සේවකයන්ට අපි දැනෙන මූලික වටුපැඩීමක් ලබා දුන්නා. පහුගිය මාර්තු මාසෙ ඉදිරිපත් කරපු අයවැයේ යෝජනා කරලා අප්‍රේල් මාසේ පළවෙනි කොටස ලබා දුන්නා. දෙවෙනි කොටස දැන් මේ ජනවාරි මාසේ ලබා දෙනවා. ඊළඟ කොටස ඊළඟ ජනවාරි ලබා දෙනවා. රාජ්‍ය සේවකයෝ උද්ඝෝෂණය කරේ නැහැ මූලික වටුපැඩි කරන්න කියලා. අතිකාල නිවාර්ජන දීමනා ඇතුළු සියලු දේවල් වැඩි වෙනවා. සියලු දීමන වැඩි කළා තියෙනවා. මට මතකයි ගිය මාර්තුවේ අපි අයවැය ඉදිරිපත් කරනකොට ඔබගේ වෘත්තීය සමිතිය යොදාගෙන ජනතාව බය කරා මාර්තුවේ අතර ලැබිච්ච වැටුපට වඩා අඩුවෙන් කිව්ව ලැබෙන්නේ අප්‍රේල් මාසේ. කිව්වේ නැද්ද? ඔය UNP ගේ වෘත්තීය සමිති නායකයෙක් මට මතකයි හෙත් සංගමේ කැට තියලා කිව්වා මාර්තු පරියට වඩා අඩුයි කිව්ව අප්‍රේල් මාසේ. අපි අස්වැසුමේ පවුල් ටික තව කාලයක් තියාගත පමණක් නෙවෙයි ඉවත් වෙන හිටපු අය අස්වැසුම වැඩි කළා දුන්නා. මේ අයවැයෙන් ආබාධ සහිත අයට 1,40,000ක් පමණ ඉන්නවා. රුපියල් 10,000 බැගින් ලබා දෙනවා. ආබාධ සහිත කෙනෙක් පෞද්ගලික රැකියාවක් කරනවා නම් ඒක දිරිගැන්වීමක් හැටියට අපි රජයේ බාර ගන්නවා එයාගේ වැටුපෙන් 50%ක් අවුරුදු දෙකක් තිස්සේ ගෙවන්න රුපියල් 15,000 උපරිමයෙන් නඩත්තු. මේවා කවදාවත් කරපු වැඩ නෙවෙයි. ඔටිසම් වගේ ආබාධ තියෙන දරුවන්ට දිවා සුරකුම් මධ්‍යස්ථාන හදන්න මෙවර අයවැයෙන් අපි වෙන් කළ තියෙන මුදලට අමතරව සමස්තයක් හැටියට ගත්තොත් එහෙම රුපියල් මිලියන 1000ක් වෙන් කළා තියෙනවා. කලින් අපි රුපියල් මිලියන 547ක් වෙන් කරලා තිබුණා. දැන් අලුතෙන් 500ක් දාලා මිලියන 1000කට වඩා වෙන් කරනවා. ආබාධ සහිතයට ප්‍රවේශ මාර්ග සනීපාරක්ෂ පාසුකම් තව මිලියන 1000ක් වෙන් කරලා තියෙනවා. මන්ත්‍රීතුමා වග්ගඩු දීමනාව රුපියල් 10,000 කරේ අපේ ආණ්ඩුව ඇවිල්ලා. මතක් කරගන්න රුපියල් 10,000 දෙන වග්ගඩු දීමනාව. වැඩිහිටි දීමනාව රුපියල් 5,000 කරේ අපේ ආණ්ඩුව ඇවිල්ලා. පාසල් දරුවන්ට ලිපි ද්‍රව්‍ය ගන්න පාසල් වාරය අවුරුද්ද පටන් ගන්න රුපියල් 6,000ක් දුන්න එක සැරයක්. දැන් දෙවෙනි එකත් අපි ලබා දෙනවා රුපියල් 6,000 ගන්න දෙනවා. දරුවෝ ලක්ෂ 16කට ඒ ප්‍රතිපාදනය හිමි වෙනවා. සපත්තු වවුචර් ගන්න තවත් දරුවෝ ලක්ෂ 8මාරකට පමණ රුපියල් 3,000ක් ලබා දෙමින් තියෙනවා. ආබාධ සහිත විශ්වවිද්‍යාල හෝ පාසල් දරුවන්ට මාසෙක රුපියල් 5,000 ගන්න ලබා දෙනවා. මහා පොළ රුපියල් 10,000 කරා. මතක තියාගන්න අපේ ආණ්ඩුවේ රුපියල් 5,000යි තිබ්බ දෙගුණයක් කරා. ශිෂ්‍යාදා රුපියල් 9,000ක් කරලා තියෙනවා. විද්‍යාපීඨ ඉගෙන ගන්න අයට රුපියල් 2,500ක් වැඩි කරා දීමනාව. තැලසීමියා රෝගීන්ට රුපියල් 10,000ක් ලබා දෙනවා. වතුකම්කරු ජනතාවට මාසෙක රුපියල් 10,000ක් වඩුපැඩීමක් ලබා දීලා තියෙනවා දීමනා වැඩි එක. දැන් වෙනකොට අපි අඩු ආදායම්ලාභී ප්‍රතිලාභීන්ට රුපියල් ලක්ෂ 10 ගානේ නිවාස ආධාර ලබා දීලා ආධාරය ලබා දීලා කළුතර දිස්ත්‍රික්කේ විතරක් අපි හදනවා නිවාස 196ක් රටේම 3,700ක් මේ අවුරුද්දේ හදනවා. මේක 4,200ක් දක්වා යන්න පුළුවන්. නාගරික වතු නිවාස සංවර්ධනයේට රුපියල් මිලියන 15,000ක් වෙන් කළා තියෙන්නේ. පැරණි මහල් නිවාස ඒ වලුත් වැඩියා කරන රුපියල් මිලියන 1,180ක් වෙන් කළා තියෙනවා. මලේගම ජනතාවගේ නිවාස ප්‍රාශි 20,000 රුපියල් මිලියන 5,600ක් වෙන් කළා තියෙනවා. නායන් අවදානට ලක් වෙච්ච ජනතාව නිවාස 1,200ක් අපිට හදන්න තියෙනවා මේ අවුරුද්දේ 2026 ඒක රුපියල් මිලියන 3,000ක් වෙන් කළා තියෙන්නේ. උතුරු නැගෙනහිර යුද්ධෙන් අවනට තැන්ව ජනතාව ගෙවල් 2,500ක් හදලා දෙනවා. රුපියල් මිලියන 5,000ක් වෙන් කළා තියෙන්නේ. ඒතරක් නෙමෙයි අපි මේ රැඳවුම් නිවාසවල ළමා රැඳවුම් නිවාසවල ඉන්න දරුවෝ එයා ඉතින් එළියට ආවට පස්සේදී එයාට හොඳ ජීවිතයක් අරගෙන දෙන්නට ඕන කමක් තියෙනවා. ඒ ගිය සැරේ ආය වෙනුත් අපි ලබා දුන්නා දීමනාවක්. ඒ සැරේ අපි කිව්වා රුපියල් ලක්ෂ 10ක් ලබා දෙන්නම් කියලා නිවාසයක් හදන්න. මේ සැරේ එවැනි රැඳවුම් නිවාස වලින් එළියට ආපු අයට නිවාසයක් තනා ගන්න රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබා දෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 2,000ක් වෙන් කළා තියෙනවා. ඒ ආර්ථිකය ස්ථාවර කරන ගම මේ කීපයක් විතරයි කිව්වේ. දිය හැකි සහන ජනතාවට ලබා දෙමින් ඉන්නවා.